අන්තරේ පාරෙන් දැන්න දාන්න ඕනේ. බලමු මැප් එකෙන් බලමු. නෝ පාකින් කියලා ගහලා තියෙනවා. වෙන්න. බදු ඕෆ්රෝඩ් එකක් පො. එන් නම්මුල පස්සට පාරට දාලා ඉන්නේ. තේ එකක් බොන්න නැහැත්තුවා. ලස්සන view එකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න. මාර සීතලක් තියෙනවා. මම හිතන්නේ අද වහි කියලා තමයි හිතෙන්නේ. පොඩි වැහි අඳුරකුත් තියෙනවා. කොහොමද දන්නේ බලමු. මේක තමයි ඉතින් අපි හැමදාම යන වාහනේ. තේ බොනවද? පල්ලි ඔක්කොම අරගෙන මේ නම්මුල පැත්තට යන ගමන් ඉන්නේ. පාර පොඩ්ඩක් වැරදුනා මේ ආයි හරිලා යන ගමන් ඉන්නේ. අපේ දෙන්නේ ඔක්කොම. අර යූටර්න් එක වැරදුනේ. සමහරේ මැප් එකේ නිසා කොටදී මැප් එකට දාපු ගියාම
ඔක්කොම හිස්සේ තියෙනවා. ඔන්න එහෙනම් අපි නම්නුකොල්ට ඇවිත් ඉන්නේ. බයික් එක අරන් උඩට යන ගමන් ඉන්නේ මේකේ. දෙන්නේ දාගෙන බයික් එක යන්න බෑ. මම බල්ට් එකත් අරන් යනවා මේ. අයියා බයික් එකත් අරන් ගියා. වතුර ගන්න තැනක් හොයාගන්න ඕන මේ. වතුර ගන්න ඕන බෝතල් විතරයි අරන් ආවේ. වතුර ටිකක් ගන්න තැනක් බලන්න ඕන. පිස්සුවක් නේද? කොහොමද ට්‍රැක්ටර් එකෙන් ආවනම්? එමු ඊළඟ පාරෙමු. සයිලන්සර් වදිනවා යට. බාණ්ඩේ. අතන මම හිතන්නේ වතුර ඇති. බල මේ පැත්තට ගිහලානේ. යන්කෝ බලන්න ඕනේ එතන. අර මේ view point එකට යා. ඔයාගම්. මේ අපි ඉන්නේ පහළ ඉන්නේ. අර පැත්තෙන් උඩට යන්න පුළුවන්. ඔව් තව උඩින් යන්න පුළුවන්. මාර ලස්සන ගස් කැලයක් තියෙන්නේ මේ. මම හිතන්නේ මේක ගොඩක් ෆොටෝ ෂූට් එහෙම කරනවා. ෆොටෝ ෂූට් වීඩියෝ ෂූට් එහෙම කරනවා. තව උඩට යන්න තියෙනවා අපිට. ටැප් නැහැනේ. බලමු. මේ හැටි ගියක් තියෙන කතාවක් තමයි කිව්වේ. මාර ලස්සන ගස් කැලයක් තියෙන්නේ.
උඩ view point එකට ගිහිල්ලා අපි ආපහු පල්ලෙහාට යන්න වෙන සීන් එකක් තියෙන්නේ මේ වතුර හොයාගන්න බැරි වුණා අපිට මේ අපි මේ වෙන පැත්තේ පාරකින් ආවේ ඒකෙන් එද්දි මේ අර ගෙදර එහෙම හම්බෙන්නේ නැහැ ඒ නිසා උඩ view point එකට ගිහිල්ලා ආපහු මේ පහලට ඒ පාරට ගිහින් එන්න තමයි වෙන්නේ මේ කැලේ නම් මාරම ලස්සනයි මේ කෙලිම පාරේ මේ පැත්තෙන් දාලා කියන්න නැහැ මේ බයික් වලින් යන්න පුළුවන් පීක් එක උඩටම ඇවිල්ලා තියෙන්නේ මේ තව කට්ටියක් ඇවිල්ලා තියෙනවා කැම්ප් කරන්න බදුල්ලේ මේ කට්ටිය බදුල්ලේ යාලා පහලින් අරන් ආවලු හොන්දියේ මෙයාලත් තියෙනවා අපි බැලුවේ කොතනද ටෙන්ට් එක ගහන්නේ කියලා. ඉස්සරහා මාර ලස්සන view එකක් තියෙනවා මෙතන 360 view එක ගන්නන්නේ. වතුර ඕනද? වතුර ඕන. අපි ටෙන්ට් එකත් ගහලා ඔක්කොම කරගෙන දැන් ටෙන්ට් එක ඇතුලේ ඉන්නේ මේ වතුර හොයාගන්න ගොඩක් වෙලා ගියා මේ පහළ ගෙදරටම යන්න උනා වතුර අරන් එන්න මේ වතුර ටික අරගෙන එන්න මේ ආවේ දැන් වෙලාව 6:24යි දෙකක් බොන්න හදන්නේ මේ මීදුමක් ගහලා තියෙන්නේ මීදුමක් එක්ක ලොකු සීතලක් අල්ලලා තියෙන්නේ පේන්නේ නැහැ view එක හැමතැනටම මීදුම ගහලා තියෙන්නේ වතුරක් කොන කරගෙන මම ඉන්නේ ඒකක් බොන්න සීතලේ මොකද්ද කියන්න තියෙන්නේ සුපිරි ජරයි උයලා කාලා මේ දැන් බැස්සනම් පොඩ්ඩක් අඩු වුණා හුලඟත් පොඩ්ඩක් අඩු වුණා මීදුමත් නැහැ මේ බොන්ෆයර් එකක් ගහනවාද කියලා බැලුවේ හුලඟ පොඩ්ඩක් වැඩි හින්දා
මේ ගහනවද නැද්ද කියලා බැලුවේ මේ බලමු ගහන්න පුළුවන් ලයින් එකක් තමයි තියෙන්නේ. දැන් වෙලාව 9:03යි වෙලාව. කොහොමද ගොඩක් වෙලා ගහන්න බැරි හින්දා පොඩි බොන් ෆයර් එකක් තමයි ගහන්න වෙන්නේ. ගහන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. බලමු එළියට ගිහිල්ලා. මීදුම අඩුයිනේ. මීදුම නැහැ. මීදුම නන්නේ මේ. බලමු එළියට ගිහිල්ලා. කට්ටිය ජෝගි දානවානේ. ජෝගි දානවා. මේ ඒ කට්ටිය JBL එකක් ගන්නලා දුකේද මේ. ඒ කට්ටිය සින්දු දාලා තියෙන්නේ. ලොකෝ එළියකුත් තියෙනවා මොකක් හරි ලයිට් එක charge කරලා ලයිට් එකක් අතරක් අවිලා. ලොකු ලයිට් එකක් වගේ අරන් යලා තියෙනවා මම හිතන්නේ මේ. ඒ කට්ටිය උඩ පිටිය ලොකු එළියක් පේනවා. ලොකු සද්දෙකුත් තියෙනවා JBL එකක් දාලා. චන්දන සීතකගේ දාලා තියෙන්නේ. කොපිරයිට් එකක් දී මේ ඉස්සරහට මොකද ටවුන් නම් පේන්නේ නැහැ මේ GoPro එකට පේන්නේ නැහැ ඉස්සරහ තියෙන එළින. පොඩි පොඩි එළි වගේක් තියෙනවා. ටවුන් එක නම් පේන්නේ නැහැ. බලමු ගිනි මැලයක් ගහන්න පුළුවන් වුණොත්. ටිකක් හොයලා බලමුනේ. අපි දැන් ටෙන්ට් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. දැන් ගොඩක් රෑ වෙලා මේ අපි බැලුවා ගිනි මැලයක් ගහන්න මේ ගහන්න බැරි වුණා. එළියේ උලක පොඩ්ඩක් වැඩි වුණා. මේ කෝටු කපන් ආවා, දර කඩන් ආවා. මේ ඔක්කොම තෙමිලා තියෙන්නේ. ඊට පස්සේ ලාම්පු තෙල්ලම් මුක් ගේන්න බැරි වුණා. මේ ගින්දර ගහන්න බැලුවා ගිනි මැලේ ගහන්න බැරි වුණා. ඒ හින්දා ඊට පස්සේ එළියේ ඩවුන් ෂීට් එක දාගෙන දෙන්නත් එක්ක පොඩි අයියක් දාගෙන ඉඳලා මේ ආවේ. ඉතින් ඇතුළට මේ මීදුමක් ගහනවා මේ සීතලක් එක්ක. නාය පොඩ්ඩක් අවුල් ගියා. හැමතිස්සම වගේ හැදුනේ. හින්දා පොඩ්ඩක් ඇතුළට ආවා. දැන් ගොඩ රෑ වෙලා තියෙන්නේ මේ නිදා ගන්න කියලා හැදුවේ. උදේ සන්රයිස් එක බලන්නත් ඕනේ හින්දා 5 මාට වගේ නැගිටින්න ඕනේ. ඔව් 5 මාට වගේ. 5 මාට වගේ නැගිටින්න ඕනේ හන්ද මේ නිදා ගන්න කියලා බැලුවේ. උදේ සන්රයිස් එක බලන්නත් ඕන. ඒ හින්දා අපි නිදාගමු වෙනවා. good morning හැමෝටම. අපි නැගිට්ටා 6 වගේ වෙද්දී අපි නැගිට්ටා. නැගිටලා මේකක් අගෙන බීලා දැන් බලන්න සන්සෙට් එක බලන්න. තාම සන්සෙට් එක බලන්න විදියක් නැහැ. තාම සාමාන්‍යයෙන් විනාඩි 30ක් වගේ යයි මම හිතන්නේ සන්සෙට් එක බලන්න. යවුඩ පැත්තට ගිහින් එන්න. සන්සෙට් එක බලන්න තව පොඩි වෙලාවක් යයි. පියන් පහලට. මෙතන කන්ද උඩම තැන නෙමෙයි වුණාට ලොකු එළු එකක් පේනවා ඉස්සරහින්. අතන පහලින් පේනවා කුඹුරු වගේක්. මම හිතන්නේ හෙල් මල් විදියට තමයි එතන හොයා කරලා තියෙන්නේ. අන්න මේ ගහට උඩින් තමයි තියෙන්නේ මේ තියෙන view point එක තියෙන්නේ මේ ගහට ආගත්තේ. එතනත් සෙට් එකක් ඉන්නවා කැම්ප් කරලා. මම හිතන්නේ ඒ කට්ටිය තාම නිද්ද ඕල. තව සාමාන්‍යයෙන්
විනාඩි 30ක් වගේයි අපිට සන්සෙට් එක බලන්න. මම පොඩක් පහළ පැත්තට ආවා. අපි කාලා බීලා ඔක්කොම කරලා ඩ්‍රෝන් ෂොට් ටිකකුත් අරගෙන මේ දැන් යන්න කියලා ලේස්තුනේ ඔක්කොම අස් කරලා තියෙන්නේ. උතන කවුරු හරි ගෙනාවු මේ චාකෝල් උරයක් තියෙනවා. දෙමිලා ඒක ගණන් ගන්න බෑ. මේ ඔක්කොම ටික අස් කරලා තියෙන්නේ යන්න බැලුවා. අයියේ යනවා රේ මේ උඩ ලස්සන ගස් කෙලක් තියෙනවා. මේ ෆොටෝ ගහන්න පුළුවන් වීඩියෝ කරන්න පුළුවන්. ඒ පැත්තට යන්නත් ඕන. බයික් එක තියෙන උඩ යම් බලන්නේ පැත්තට. උඩ කට්ටිය නම් මං හිතන්නේ තාම ඉන්නවා. යන්න පාටක් නැහැ ඒ කට්ටිය. දවල් වෙන්න යනවා ඇත්තේ. කවුද දෙනවා? කැම්පින් එකක් ගන්න යනවද දන්නේ? මෙච්චර දෙන් එන්නේ කියන්නේ නෑනේ.
යන් කැලේ වැත්තරනේ බයික පාට දාගමු. අපි කැලේ පැත්තට ඇවිල්ලා වීඩියෝ ටිකකුත් දාගත්තා. වීඩියෝ ටිකක් දාලා දැන් ගෙදර යන්න හදන්නේ. බයික් එක එහා පැත්තෙන් නවත්තලා ආවේ. දැන් ගෙදර යන්න හදන්නේ. අපේ බ්ලොග් එක හොඳයි නම් subscribe කරලා share කරන්න.